ඉතින් සමර් වැකේෂන් එක කියන්නේ අපේ පොඩ්ඩු දෙන්නගේ අමතක නොවන වැකේෂන් එක. ඉතින් මොකද යාළුවා ගොඩක් කාලයක් ලංකාවේ රැඳින්නේ සමර් වැකේෂන් එකට. ඉතින් ලස්සන මතක ගොඩාක් එක තමයි අපි ලංකාවෙන් ඉන්නේ. ඉතින් අම්මා තාත්තගේ වගේම සහෝදරයන්ගේ ආදරය, යාළුවන්ගේ ආදරයත් එක්ක අපි ඉන්නේ සතුටු සිතින් වගේම පුංචි දුකකුත් හිතේ තියාගෙන. ඉතින් ඒ අතරට අපි යාළුවා දෙන ආදරයත් අරගෙන තමයි ඉන්නේ. ඉතින් උඩුමුළු තරගුලි කියන්නේ අනිවාර්යෙන් පැකට් 10ක් විතර මම හස්බන්ඩ්ට අරගෙන ඉනවා. ඉතින් අපි ආස කරන කෑම ගොඩාක් ඉතින් අපි කනවා. ඇත්තටම අපිට ලංකාවේ අයගෙන් ලැබෙන ආදරයත් කියන්න වචන නැහැ. ඉතින් අම්මා ඒ වගේම අම්මා ආස කරන කෑම හදලා දෙනවා, මදර ඉන්නවා. අනිවාර්යයෙන්ම මම ආස කරන මිනිස් ගොඩාක් හදලා තමයි මට දෙන්නේ. ඉතින් පුංචි හිත සතුටු කරන්න හැමෝම සැදී පැහැදී ඉන්න කාලයක් තමයි වැකේෂන් එක කියන්නේ. ඉතින් මම පොඩි කාලේ මාව සෙන්ට් ඇන්ස් මංගල්‍යයට ගිහිල්ලා මාව අම්මා විකුණනවා. ඉතින් සංක්‍රිස්තියන්ට අපි සල්ලි දීලා ඒ මතකයන් එක්ක මගේ බබාලවත් පුංචි කාලේ ඉඳන්ම හැම අවුරුද්දම අපි ඒ දේ කරා. ඉතින් සරුංගල් වාර නිසා යාළට ආදරෙත් එක්ක සරුංගලයක් හදලා දුන්නා. ඉතින් ඒගොල්ලෝ ඒකත් හොඳට එන්ජොයි කරා. ඉතින් යාළා ලංකාවේ හිටපු නැති දවසට තමයි මම ආච්චි නැති වුණේ. ඉතින් යාළව මම අනිවාර්යයෙන්ම මේ සැරේ එක්කන් ගියා සිමෙට්‍රි එකට. ඉතින් ඊට අමතරව මගේ තාත්තගේ සිමෙට්‍රි එකටත් යන්න යාළා අමතක කරන්නේ නැහැ. ඉතින් ලංකාවෙන් ඉති අපිට ගොඩාක් පළතුරු එළවලු හැමදාම අරගෙන තමයි ඉන්නේ. ඉතින් මගේ නැන්දා මාව බලන්න ආවේ. මම ආසම කරන සෞදු තුල්පි ගානකුත් එක්ක. ඊට අමතරව සයිවර් කඩෙන් අපි තෝසි කෑවා. ඉතින් දැන් නම් ඒවා පොෂ් කඩ. ඉතින් වත්ති පිටියේ ලැබෙන හැම එළවලුවක් පළතුරක්ම අපේ අම්මලා අපේ බෑග් එකට දාලා. ඉතින් ඒ ලස්සනත් එක්ක දුක සතුට දෙකම එක්ක අපි ඒ පොට්ටු දෙන්න ලංකාවෙන් ඉන්නේ.